ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද මාව? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නය මේ දැන් අපි මේ බණ අහන්න මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ අලුතෙන් බැඳීම් ඇති කරගන්න කියන්නේ හිතෙන්නේ නැහැ අපිට. මේ පෞද්ගලිකව මට ඉතින් ඒක ගැන තමයි මට තියෙන. කියන්නේ ඒක එහෙම හිතෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්ද? ඒ කියන්නේ ඒක තමයි මට ඔබ වහන්සේගෙන් අහන්න තියෙන මම ප්‍රශ්නය. මේ ඔබ මෙහෙම අලුතෙන් බැඳිච්ච බැඳීම් පැත්තකට තියලා පරණ බැඳීම් ටික ගැන මොකද හිතේ? පරණ බැඳීම් එක්ක අර වෙනද තරම් ගැටෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්. තත්ත්වයක් උදා කරගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අලුතෙන් බැඳීම් නම් ඇති කරගන්නම හිතෙන්නේ නැහැ. එතකොට දැන් මම තව ඔබට ඔබෙන් කියන පරණ බැඳීම් ගැන තව පොඩ්ඩක් බලන්න කියලා. දැන් ඔබ පරණ බැඳීම් කියලා හිතාගෙන ඉන්න ටික ගැන පොඩ්ඩක් තව බලන්න කියලා මම කියනවා. මං ස්වාමීන් වහන්සේ මං අහන්නේ දැන් මේ සම්මුති ජීවිතය අපි ගත කරද්දී මේ සම්මුතියක් විදිහට අපි විවාහ වෙනවා, දරුවෝ හදනවා, ඒ වගේ දේවල් ගත්තාම මේ මාර්ගයේදී ඒ වගේම මිදෙන්න තමයි හිතෙන්නේ. ඒක ගැන තමයි මම වහන්සේගෙන් ඒක මිදෙනවට වඩා මෙන්න මෙහෙමයි කතාව දැන්. දැන් මිදීම කියන එක හරියට මෙන්න මම මෙහෙම ආයේ උපමාවකින් එක විස්තර කරන්නම්කෝ. දැන් ඔබ හීනයක් දකිනවා. ඔය හීනයක් දකිනකොට ඒ හීනෙන් දකිනවා ඔබ හීනෙන් කෙනෙක් සමග විවාහ වෙනවා. හරිද? ඔබ හීනෙන් පුද්ගලෙක් සමග විවාහ වෙනවා. දැන් විවාහ වෙලා දැන් මේ හීන ඇතුලේ අවුරුදු ගාණක් යනවා. අවුරුදු ගාණක් ගිහිල්ලා ටික දවසකින් ඔබට මේ විවාහය එපා වෙනවා. එපා වෙලා දැන් ඔබට ඕනේ ඩිවෝස් එක. එහෙමයි. පැහැදිලිද මම මේ කියන කතාව? හරි. දැන් ඔබ තෝරගත්තා නම් ඔබ දකින්නේ හීනයක් කියලා ඩිවෝස් වෙන්න ඕනේ. නැහැ. විවාහ වෙන්න ඕනෙත් නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් විවාහ වෙන්න ඕනෙත් නැහැ ඩිවෝස් වෙන්න ඕනේ. ඔව්. දැන් ඕක උපමාව මෙහෙම ගත්තොත් ඔබ දැන් ඔබ හීනයක් දකින හීනෙන් දැන් ඔබ කෙනෙක්ට ආදරය කරන්න පටන් ගන්නවා. දැන් මේක මේ වෙලා දැන් වෙඩින් එක ප්ලෑන් කරනවා. දැන් මේක හීනයක් කියලා දැනගත්තොත් දැන් වෙඩින් එක ගන්න ඕනිද? අවශ්‍ය නැහැ. හීනයක් ඉන්නේ කියලා දැනගත්තත් අවශ්‍ය නැහැ. ඕක හීනයක් කියලා ඉන්නවනම් ඕන වෙඩින් එක ගන්නත් පුළුවන් ඕක හින්නත් පුළුවන්. හැබැයි ඒකත් ඔබ හීනෙම කෑල්ලක් කියලා ඒක තමයි ඒක තෝරගන්න. එහෙම නැත්නම් ඔබට ඩිවෝස් වෙන්නත් පුළුවන් ඩිවෝස් නොවී ඉන්නත් පුළුවන්. දැන් මෙතනදී මෙන්න මේ කතාව හරියට තෝරගන්න. ඒ කියන්නේ දැන් ඔබ බැඳීමකින් අයින් වෙනව නෙමෙයි. එහෙමයි. අලුත් බැඳීමක් ඇති කරගන්නේ නැතුව ඉන්නවා හරිය ඇති කරගන්නවත් නෙමෙයි. දැන් ඔබ අර දකින්නේ සිහිනයක් කියන එක අවබෝධ වුණාට පස්සේ ඩිවෝස් වෙන්න කියලා කතාවක් එන්නේ නැහනේ. ඒ වචනේම වැරදීනේ. ඒක අදාළ නැතිව යනවනේ. පැහැදිලිද? එතකොට ඒ වගේ තමයි මේ බැඳීමෙන් අයින් වෙනවා කියන කතාව එන්නේ තාම ඔබ සිහිනේ අත්ත කරගෙන සිටින නිසා. එහෙමයි සාරා. ඉතින් ඔය බැඳීම කොහෙද තියෙන්නේ? මං කියේ ස්වාමීන් වහන්සේ මේ සම්මුතියක් විදිහට අපි දැන් මේ ගත කරන ජීවිත ගත කරගෙන යන මම ක්‍රියාවලිය. ඒක තමයි දැන් මම ඔබට කියන්නේ සම්මුතිය කියන්නේ මොකද්ද කියලා බලන්න කියලා මම ඔබට කියන්නේ. එහෙමයි සම්මුතිය පවතී. ඒකත් අදාගත් එකක් තමයි. එතකොට ඔබ මේක බැලුවොත් ඔබට තේරෙයි ඇත්තටම ඔබට බැඳීමක් තිබිලත් නැහැ. බැඳීමක් තිබිලා නැති නිසා ගැලවීමක් අවශ්‍යත් නැහැ. අවශ්‍ය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මම කෙනෙකුට අවස්ථාව. හොඳයි. හමුදුනේ ඔව්. එහෙනවද? ඔව් ඇහෙනවා. හමුදුනේ දැන් ඒ අර කලින් ප්‍රශ්න හමුදුනේ දැන් කතාවල වැඳලා ඉන්න කෙනෙක්ට ඒ කතාවේ හරි තමන්ගේ පෞද්ගල ජීවිතේ හරි ප්‍රශ්නයක් වෙලා එයා ඒකෙන් මිදිලා තව වෙන තැනකට යන්න හදනවා කියන්නේ තායි කතාවලියක් බඳ ගන්නවා වගේ එකක්ම නේද හමුදුනේ. කියන්නේ ඒකද හමුදු අදහස් කරන්නේ. මම ඕක කිව්වේ උඩ අර්ථයකින් නෙමෙයි මහත්තයෝ ওই කතාව කිව්වේ. ඊට වඩා ඒක ගැඹුරට යන්න පුළුවන්. හැබැයි දැන් ওই කතාවෙම ගැඹුරට ගියොත් ඇත්තටම යමක් ප්‍රතික්ෂේප කරනවා කියන්නේම ඔබ ඒ කියන්නේ දැන් කියන්නේ යමක ප්‍රතික්ෂේපයේ තුලම ඒ කියන්නේ තව යමකට ඇති කැමැත්තම තියෙනවා එතන. එහෙම. ඒ කියන්නේ ද්වේෂයේ තියෙන තැන රාගය පවතී. කියන්නේ ඔබ තව එකකට කැමති නිසා තමයි ඒකට කැමති වෙලා තමයි තව එකකට අකමැති. මේ කැමති අකමැති කියන එක වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි හොඳට මතක තියාගන්න මේ කැමති අකමැති කියන එක මෙන්න මේ කතාව මේ කැමති අකමැති කියන කතාව භෞතිකය තුළ තියෙන කතාවක් නෙමෙයි. මේ කැමැති අකමැති කියන කතාව හරහා තමයි භෞතිකය කියන එක නිර්මාණය. නැත්නම් භෞතිකයේ තිබිලා භෞතිකයේ හරහා කැමැති අකමැති කියන එක නිර්මාණය වෙනව නෙමෙයි. කැමැති අකමැති කියන මේ කතාව හරහා තමයි භෞතිකය කියන එක නිර්මාණය. ඔබ විඳින භෞතිකය. ඔබට සාපේක්ෂව තියෙන භෞතිකය නිර්මාණය වෙන්නේ ඒ ආකාරයට. දැන් මෙතනදී ඔබ කරන්න හදන්නේ අර භෞතිකයේ හිට මේට කරලා කැමැති අකමැති දෙක වෙනස් කර ගන්න හදනවා. හැබැයි ඔබේ ප්‍රොජෙක්ෂන් එක තුල තියෙන භෞතිකය ඔබේ කැමැති අකමැති කියන ඒක හරහා ගොඩනගිච්ච භෞතිකයක් කියලා ඔබට තේරුණා නම් අර ප්‍රොජෙක්ෂන් එක ඔබ වෙනස් කරන්න යන්නේ නැහැ. අපි දැන් ප්‍රොජෙක්ටරයක් දාලා අපි මොකක් හරි ෆිල්ම් එකක් හරි මොකක් හරි ප්‍රොජෙක්ට් කරනවා කියලා හිතන්නකෝ. හරිද? ප්‍රොජෙක්ටරයක් පාවිච්චි කරලා. එතකොට දැන් මේක එන්නේ ප්‍රොජෙක්ටරේ හරහානේ මේක එන්නේ. එතකොට ප්‍රොජෙක්ටරේ හරහා අර දත්ත ටික හරහා මේක එන්නේ. දැන් ඔබ මෙතන ගිහිල්ලා අර ස්ක්‍රීන් එක වෙනස් කරන්න හැදුවොත් මොකද්ද වෙන්නේ? තේරුම් පිස්සුවක් එනවනේ. ඔව් අන්න ඔය පිස්සුවේ තමයි ඉන්නේ මිනිස්සු. මිනිස්සු ඉන්නේ ඔය පිස්සුවේ. එතකොට ඇත්තටම දැන් ඔබට ඔය දැනෙන කාලය, අවකාශය, භෞතිකය කියන එක ඔබේ කැමැති අකමැති කියන ප්‍රොජෙක්ටරේ හරහා ගොඩනැගිච්ච ප්‍රොජෙක්ෂන් එක. එතකොට මේ ප්‍රොජෙක්ෂන් එක ඔබ වෙනස් කරන්න හදන. ඒක වෙනස් කරන්න හදලා ඒ කියන්නේ ඔබ භෞතිකය මෙහෙම වෙනස් කරන්න හදලා ඔබ කතාව නිර්මාණය කරගන්න හදන. හැබැයි ඒක කරන්න පුළුවන් දැන්. ඔබ තෝරගන්න ඕනේ ඔබේ මේ කැමැති අකමැති කියන මේ කතාව හරහා තමයි මේක ප්‍රොජෙක්ට් වෙලා ඔබට මේ පේන මේ භෞතිකය කියන මේ ලෝකය කියන එක මේ බැඳීම් හරි ඔබ කියන ওই ස්ථාන ඔක්කොම ඒක තියෙන ඒවා සියල්ලම නිර්මාණය වෙලා තින්නේ ඒක හරහා කියලා ඔබ තෝරගන්න ඕනේ. ඒක තෝරගන්නකොට අර වෙනස් කිරීමට තියෙන උමනාව නැතුව යනවා. ඒ කියන්නේ අපි මේ වෙන يعني අපිට සිද්ධ වෙන දේවල් ඒ කියන්නේ හොඳ හෝ නරක වේවා සම්මුතියේ ඒවා يعني බාර ගන්න පුළුවන් නම් ඕනම අවස්ථාවකදී ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක නේද වෙන්න ඕන. නෑ. එතකොට එහෙමත් නෙමෙයි. එතකොට බාර ගන්නවා කියලා කියන්නේ එක මෝඩ් එකකට ඔබ යන.
එතකොට ඒ බාර ගන්නවා කියන එකට වඩා දැන් මෙන්න මේක මෙහෙම අපි මෙහෙම කියමුකෝ. බලමු මේකට උපමාවක් එයිද කියලා. ඒක නිකන් හරියට මෙන්න මේ වගේ නිකන් මට හොඳටම ගැලපෙන උපමාවක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම ගන්නකෝ. ඔබ ගමනක් යනකොට ඔබට දැනෙනවා කවුරු හරි ඔබේ පිටිපස්සෙන් එනවා. එහෙමයි. ඔබ ටිකක් හයියෙන් ඇවිදිනවා. හයියෙන් ඇවිදිනකොට මේ පිටිපස්සෙන් එන පුද්ගලයාත් හයියෙන් ඇවිදිනවා. ඊට පස්සේ ඔබ දුවන්න ගන්නවා. දුවන්න ගන්නකොට මේ පිටිපස්සෙන් එන පුද්ගලයාත් ඔබේ පිටිපස්සෙන් දුවනවා. ඔබ තවත් හයියෙන් දුවනවා. එතකොට මේ පුද්ගලයා තවත් හයියෙන් දුවනවා. එතකොට දැන් ඔබ හති වැටෙනවා. ඔබ බය වෙනවා. හති වැටිලා දැන් ඔබ අන්තිමේදී ආයි නවතිනවා. නවතිනකොට පිටිපස්සෙන් එන පුද්ගලයා නවතිනවා. හරිද? දැන් ඔබ එක තැනකදී දැන් මේක බලලා ඔබ එක තැනක තෝරගන්න ඔබ මෙච්චරලා බය වෙලා දිවි ඔබ හේව නැල්ලට. එතකොට හේව නැල්ලයි ඔබයි කියන්නේ ඇත්තටම හේව නැල්ලම තමයි ඔබම තමයි හේව නැල්ල. එතකොට ඔබ හයියෙන් දුවනකොට හයියෙන් දුවනවා, හිමින් යනකොට හිමින් යනවා, ඇවිදිනකොට ඇවිදිනවා, නවතිලා ඉනකොට නවතිනවා. මොකද ඔබමයි හේව නැල්ලමයි ඔබ. අන්න ඒ වගේ. හොඳයි.